දැන් පහුගිය කාලේ තාජුදීන් කේස් එකට ඔබතුමාගලා ඇතුළු රාජපක්ෂ පවුල ගාවලා යම් කතා හැදුණා. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා කජ්ජා. පිටිපස්ස වාහනයක හිටියලු. දැන් අහුවෙන්න පුළුවන් නේද වද දීපු ඒවා ගැන අර මේ නිකන් ලස්සන කතා ඒවා කරපු ඒවා මාට්ටු වෙන්න පුළුවන් නේද? දැන් මේ ආණ්ඩුව බලයට එන්නත් බලයට එන්න කලින් හිටපු යහපාලන ආණ්ඩුවත් මේ රාජපක්ෂලා කේන්ද්‍ර කරගෙන නොඑක් අභූත චෝදනා ගොඩනැගුවා. අපි ගැන ගිය 2015 වෙනිදා පරීක්ෂණ කටයුතු කෙරුවා. Tamanට මැතිවරණ වේදිකාවල කියපු කාරණා බොරු සත්‍ය කරන්න උත්සාහ කරා. දැන් අපි දැක්කා ඔය තදුරින්ගේ කේස් එක සම්බන්ධයෙන් නාරායන්පිට OIC මහත්තයාව ගෙනහිල්ලා බලහත්කාරයෙන් බොරු සාක්ෂි කියව ගන්නත් එදා හිටපු නිලධාරීන් කටයුතු කරා. ඉතින් ඒ නිලධාරීන්ම තමයි අද ඉහළ පුටුවල වාඩි වෙලා මේ ආණ්ඩුව ඇතුළෙත් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා පහුගිය දිනවල හිටපු නාවික හමුදාපතිවරයා කියන නඩුව සම්බන්ධයෙන්ුත් බොරු සාක්ෂි කියන්න බලපෑම් කරා කියලා පොලිසියේ නිලධාරියෙක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ CID එක නිරන්තරයෙන් බොරු සාක්ෂි හදලා තමන්ගේ ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරා. ඉතින් මම දැක්කා ඊයේ දිනේදී පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා ඇවිල්ලා යම් මාධ්‍යයට කරුණු දක්වනවා. ඉතින් මම හිතන්නේ පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්විය යුත්තේ මාධ්‍යයට නෙවෙයි අධිකරණයට. අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්න ඕනේ කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරනවා කියන්නෙම Tamanට මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩ ගන්න තියෙන උමනාව. ඉතින් අපි අදත් ආණ්ඩුවට කියන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන්න. මේ සියලු කාරණා ගැන හොයලා බලන්න. ඉතින් යම් කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉනට අත තියන් ඉන්නවා කියලා හඳුනාගත්තා නම් පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදිහටම ඒ අයගේ ස්වාමි පුරුෂයාද අය පහුගිය දිනවල කොහෙද ජීවත් වුනේ? ආත් එක්කද හිටියේ? කවුද ඇසුරු කරේ කියන කාරණාත් ආණ්ඩුව සහ පොලිසිය හොයලා බලන්න ඕනේ. ඒ වගේම තමයි මේ තදුදීන් සම්බන්ධයෙන් තමන්ගේ දේශපාලන වේදිකාව නිර්මාණය කරගන්න මහන්සි වෙන්නේ නැතුව ඔහු යම්කිසි අසාධාරණයකට ලක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සාධාරණව අපක්ෂපාතීව කරන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ ඔහුගේ ආත්මයටත් කරන ලොකු අසාධාරණයක්. යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගන්න. ආණ්ඩුවේ දේශපාලන වාසිය සහ ආණ්ඩුවේ දේශපාලන අවස්ථාව විස්තර කරගන්න. දැන් පහුගිය කාලේ අයිස් සතිය. දැන් අයිස් සතිය අවසන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සතිය තිබ්බා, අයිස් සතිය තිබ්බා. දැන් ඇවිල්ලා තියෙනවා තදුරින්ගේ සතිය. ඉදිරි කාල සීමාවේ මොන සති මේ ආණ්ඩුවෙන් එළියට ගේයිද දන්නේ නැහැ. අපි කියන්නේ ආණ්ඩුවට කරුණා කරලා මේ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව කරන්න. හැබැයි මොන සතියාවත් එන්නේ නාමල් රාජපක්ෂ සම්බන්ධ සතිය. ඇයි? ඒකම පැහැදිලි ආණ්ඩුව Tamanට අභියෝගයක් විදිහට දකින්නේ මොන දේශපාලන බලවේගයද කියලා. ඉතින් ආණ්ඩුව අපි ගමෙන් ගමට යනකොට ගම් වලට ගිහලා ජනතාව අපි එක රාශී වෙනකොට ආණ්ඩුව කියපු බොරු. දැන් මේ රොකට් එක සම්බන්ධයෙන් බොරුව කිව්වේ අපි නෙවෙයිනේ. ආණ්ඩුවනේ විපක්ෂින්න කාලේ. ඒ රොකට් එක පැලවත්තර කඩන් වැටුනම නෙළුම් කුළුණ ණය කුළුණ කියපු අයට නෙළුම් කුළුණ ලාභ ලබන ආයතනයක් කියලා ප්‍රකාශ කරන්න සිද්ධ වුණාම නිරන්තරයෙන් බොරු චෝදනා හදලා අපේ ඇඟේ ගහන්න උත්සාහ කරාම කන්ටේනර් පන්නපු අයගේ නම් ඇහුවම වරායන් කන්ටේනර් 323ක් සහ අර කියන කන්ටේනර් දෙක එළියට දාන්න කවුද අවසර දුන්නේ කියලා නම කියන්නේ කියලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරාම Tamanට ඒ එළියට දාපු කෙනාගේ නම කිව්වොත් මේ කන්ටේනර් 323ත් අර කුඩු කන්ටේනර් දෙකත් පැලවත්තර කඩන් වැටෙන නිසා දැන් තදුරින්ව ගොඩ ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ හින්දා ආණ්ඩුව නිරන්තරයෙන් තමන්ව ප්‍රශ්න කරනකොට ඒ ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට ඒ ප්‍රශ්නේ අට ගහ ගන්න තමන් ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා. සමස්තයක් විදියට ගත්තොත් මේ සියල්ල ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා. පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා පමණක් නෙවෙයි අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න. සාධාරණ පරීක්ෂණයක් කරන්න. ඒ වගේම තමයි මේ පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා වෙන්න පුළුවන් යම්කිසි වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ආණ්ඩුවේ වමනාව මත මාධ්‍යයට ඇවිල්ලා බොරු කරුණු දක්වන්න උත්සාහ කරුවොත් අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්ෂණ කටයුතු වලට අගතියටපත් වෙන විදියට තමන්ගේ ප්‍රකාශන කරන්න ලෑස්ති වෙනවා නම් ඒ පිළිබඳවත් ඉදිරියේදී අපි නීතිය ක්‍රියාත්මක කරනවා. News Hub, peopleizing the news.